ගොළු බවක් කතා කරයි. ගොළු බවක්. ඒ නිහඬියාවක්. නිහඬියාවක් කිව්වත් ගොළු බවක් කිව්වත් සමානත්වයක් තියෙනවා. මේකට වචන දිහි නොහැක වුණත් යමක් කියන්න වෙනවා. ඒ ගොළු බව කියන ස්වභාවය මිරිඟුවක් වැනි කයකට ආරෝපණය වෙලා හඬක් පිට කරනවා. මිරිඟුව සැකසෙන්නේ කොහොමද කියලා ඔබ දන්නවනේ. හේතු ටිකක් සැකසීමෙන් තියෙනවා යයි කියලා පෙන්නන හේතු ටිකක් සැකසීමෙන් මිරිඟුවක් සැකසෙනවා. ඒ විදිහටම තමයි ඔබේ කය සැකසෙන්නේ. වේගවත් ක්‍රියාවලියක් කියව නොහැකි තරම් වේගවත් ක්‍රියාවලියක් මත ඔබේ කය සැකසෙනවා. හැබැයි ඒ ක්‍රියාවලිය මොහොතක්වත් පවතින එකක් නෙමෙයි. පවතිනවා යයි කියලා පෙන්නන ස්වභාවයක්. ඒ පෙන්නන ස්වභාවය මත ඔබගේ මනසට මේක අචිත්තේ නැත්තම් කිවනාක තරම් වේගයකින් ගලන සිතුවිලි ධාරාවක්. ඒ කියන්නේ හේතු සැකසීමක්. ඒ සැකසීම මත ඔබ මම ඉන්නවා යයි කියලා පේනවා. අන්නේ කයකට ඒ මිරිඟුවක්සේ නිර්මාණය වී ඇති කයකට ආරෝපණය වී ගොළු බව කතා කරනවා. ගොළු බව කියන්නේ මොකද්ද? ඒ මිරිඟුවෙන් එහා කතාව. මිරිඟුවට හැම වෙලාවෙම දිත්වයක් වැඩ කරනවා. ඒත් ගොළු බව නැත්තම් නිහඬියාව ඒ තුල කිසි විටක දිත්වයක් සටහන් වෙන්නේ නැහැ. යමෙකුට මේක දැනෙන්න පුළුවන් ඒක මොකක් හෝ අන්තයකට නැති බවක් කියලා. නෑ. මේක නැති බවකුත් පවතින දෙයක් නැති වෙලා නිහඬ වුණා නෙවෙයි. හඬක් නැතිව නිහඬතාවයක් නෙවෙයි. එහි හඬක් නැති බවමයි. නැත්තම් නිහඬතාවයක් තුල නිහඬතාවයක් හඬක් බවට පත් වුණාවත් හඬක් නිහඬතාවයක් බවට පත් වුණාවත් නොවේ. දිත්තේ කිසිසේත්ම වැඩ කරන්නේ නැති වචනයකට කිසිසේත්ම හසු නොවන ස්වභාවයක් කිව්වත් නිහඬතාවක් කිව්වත් ගොළු බවක් කිව්වත් ඒකත්වයක් කිව්වත් මොන විදිහින් වචනයක් හැසිරුවත් මේකේ දිත්තයක් හට ගන්න පුළුවන්. ඒ නිසා මේකට වචනකින් අර්ථයක් දෙන්න බෑ. නිහඬියාවක් කිව්වොත් ඔබට දැනෙන්න පුළුවන් ඒ නිහඬියාව මේ අවබෝධ කරන්නාට මේ කියන වචනය ශරණයකදීම ටච් වෙන්න පුළුවන්. ඒක දැනුමින් අල්ලන කෙනාට මේක නිහඬියාවක් කිව්වහම නිහඬ නොවන පැත්තකුත් පවතිනවා. අන්නේ දිත්තේ හසු වෙන්න පුළුවන්. මේ දිත්තෙන් එහා ඔබ හොඳට මේක මෙතන වෙන්නේ අවදියක්. මේක හොඳට අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මේක දකින්න උත්සාහ කරන්න. මොකද ඒ දිත්තෙන් එහා නිහඬියාව කියන තැන ඔබ නැහැ. ඒක පමණයි තියෙන්නේ. මේ මායාවක් විසින් අපි කිමුක මිරිඟුව වගේ නිර්මාණයක් මිරිඟුවක් වගේ පෙන්වන ස්වභාවයන් ඔබ මම ඇතුළු ඔබේ පංච ආයතන වලට මනස සම්බන්ධව ගෝචර වෙන සියල්ලම බොරුව. හටගෙන එතන ෂණයෙන් ෂණය හටගෙන නැති වෙන බොරුව. එතකොට ඒ බොරුව පවතින්නේ ඒ බොරුව නැත්තම් බොරුව නැමැති මනස හිස්සුණු ගමන්ම ඒ යථාර්ථය මනස කියන කළු පැල්ලම තමයි ඔබේ මේ මිරිඟුවක් වැනි ස්වභාවය මායාව බොරුව ඔබ කියන ස්වභාවය අන්නේ කළු පැල්ලම මැකී ගිය තැන ඒ මහා යථාර්ථයයි කිසිවක් බලාපොරොත්තු නොවන්න. මොකද බලාපොරොත්තු විය යුතු හැකි දෙයක් එතන නැත. බලාපොරොත්තු වෙනනම් ඔබ එතන කෙනෙක් සහ දෙයක් ඇත. බලාපොරොත්තු වෙන කෙනෙක් සහ දෙයක් නැති ඒ මහා නිහඬියාව. ඔබ මේ තැනට අවතීර්ණ වන්න. ඔබ අවතීර්ණ වූ විට ඒ ස්වභාවය තුළ නිහඬියාව තුළ ඔබ නැතුව යනවා. ඔබ නවන නිහඬියාව. මේ ඔබට ගවේෂණය කරන්න පුළුවන් එකම හොඳම තැන තමයි මෙන්න මේ මිරිඟුවේ ස්වභාවයට සැකසෙන හැටි දැක ගැනීමමයි. කලින් කිව්වා වගේ නාම රූප ගැට ගැසීමකින් මම සැකසෙනවා.
විශාල වේගවත්ව ගලන චිත්ත ධාරාවකින් සිතුවිලි ධාරාවකින් මම ඉන්නවා යයි සැකසෙනවා. අර හරියට නැවතත් කිව්වොත් වේගවත් ක්‍රියාවලියක් මත දැල් වෙලා පේනවයි වගේ පේන බල්බය වගේ ඔබේ කයත් ඒත් ඒක නිවි 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 දැල් වෙන එකක්. ඒ බව පේන්නේ නැත්තේ ඒ ක්‍රියාවලියේ වේගවත් වැඩිකමට. ඔබ මේ නිහඬියාව බවට පත් වුණ තැන ඔබට මේ සියල්ල මෙරුඟුවක් වගේ සටහන් වුණු ඔබ ඇතුළු ඔබේ ආයතන යයි පෙන්නපු ඒ ස්වභාවයන් වලට ගෝචරුණු සියල්ල පවතින දෙයක් නොවන බවත් හටගත්ත දෙයක්ම නොවන බවත් තහවුරු වනවා. හොඳින් මේක දකින්න. මේක වචන වලට කියන්න ගිය තැන අසීරුතාවයකටයිපත් වෙන්නේ. උපමා උපමේය තුලින් ඒකයි මේ කියවෙන්නේ. දකින කෙනෙක් සහ දකින දෙයක් තියන අතුරු දිත්වය සහ අන්න අර මිරිඟුව ක්‍රියාත්මක වෙනවා. ගවේෂකයාට ගවේෂණය කරන්නාට මෙය දකිමින් ක්‍රියාවලිය දකිමින් සිතුවිලි ධාරාව දකිමින් සිතුවිල්ල කියන්නේම මමත්වය බිහිවන තැන කියලා දකිමින් සිටිනා විට එක් ක්ෂණයකදී નિરાයාස මොහොත කියන එක උදා වෙනවා. ඒ ක්ෂණය අර ෂයවෙමින් මනසයි ඔබ හිස් කරන්නේ. මනස තමයි සිතුවිලි ධාරාවක් පෝෂණය කරන්නේ. අන්නේ උප්පත්තිය සකසන්නේ. එන්නේ මනස හිස්සුන තැන ඔබ මෙයට මේ ස්වභාවය බවට පත් විය හැකි පත්වන තැන ඔබ නැත. ඒ නිහඬියාවක්මයි නිහඬියාව පමණයි. නිහඬියාව කියා දෙයක් නැති කෙනෙක් නැති. ඒකට වචනයක් දිය නොහැකි එතනින් එහා